අදත් තවත් ඉන්ට්‍රස්ටිං ටොපික් එකක් ගෙනල්ලා තියෙනවා අපේ ෆිට්නස් ෆෑන්ස්ලට. අද ටොපික් එක වෙන්නේ ටෙස්ටොස්ටෙරෝන් ගැන තමයි අද කියන්න යන්නේ. ඒක ගැන කියනකොට ඒක අපි ඇගේ ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක වැඩි කරගන්නේ කොහොමද කියලා තමයි අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. ටෙස්ටොස්ටෙරෝන් කියන්නේ අපේ ඇඟේ තියෙන හෝමෝන් එකක් වෙනම මේ මුකුත් කරනකින් වෙනම හැදෙන හෝමෝන් එකක් මුකුත් නෙවෙයි. ඇගේ කොහොමත් තියෙන හෝමෝන් එකක් තමයි ටෙස්ටොස්ටෙරෝන් කියන්නේ. මේල්ස් ලගේ වැඩියෙන් තියෙන වැඩි හරියක් තියෙන, ඒ කියන්නේ වැඩි ප්‍රමාණයකින් මේල්ස් ලගේ තමයි තියෙන්නේ. මේකෙන් අපේ ස්ට්‍රෙන්ත් එක වැඩි වෙනවා. එතකොට බියර්ඩ් ග්‍රෝත් ඒ වගේ වටත් ඇෆෙක්ට් වෙනවා. වැඩියෙන්ම අපේ ස්ට්‍රෙන්ත් එකට සහ අපේ මසල් බිල්ඩින් වලට තමයි වැඩි හරියක් මේ හෝමෝන් එකෙන් උදව් වෙන්නේ. එතකොට ජිම් යන්න පටන්ගෙන ටික කාලෙකින් ෆිට්නස් ගැන රිසර්ච් කරලා බලුවාම ටෙස්ටොස්ටෙරෝන් ගැන දැනගන්න හම්බ වෙනවා. ඊළඟට ඔයගොල්ලෝ බලනවා ටෙස්ටොස්ටෙරෝන් වැඩි කරගන්න තියෙන ක්‍රම මොනවද කියලා. ටෙස්ටොස්ටෙරෝන් වැඩි කරගන්න ලේසි ක්‍රම තියෙනවා. ගොඩක් අය ඉතින් එක එක පෙති බොනවා, කටු ගන්නවා, අනම්මනම් කරනවා ටෙස්ටොස්ටෙරෝන් වැඩි කරගන්න කියලා. එතකොට ඕගොල්ලන්ට ඉතින් ඒ වලින් සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවා. yes අනිවාර්යෙන් සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවා. කෑම වලින් වැඩි කරගන්න බැරිද ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක කියලා. ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක කෑමෙන් වැඩි කරගන්න පුළුවන්. ඒකට වැඩි කරගන්න පුළුවන් කෑම වර්ග ටිකක් තමයි මම අද වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට අරන් එන්නේ. number 1 fats. මේදේ තමන් ගන්න මේදේ තමන්ගේ ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක වැඩි වෙනවා. මේදේ කියලා ගිහිල්ලා කොත්තු, පීසා, බර්ගර් අනම්මනම් ඒවා කන්න නෙමෙයි මම මේ කියන්නේ. healthy fats ගැන මම මේ කියන්නේ. එතකොට saturated fat sources ගන්න තමන්ගේ ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක වැඩි කරගන්න ඒක උදව් වෙනවා. එතකොට saturated fats කියන්නේ සංතෘප්ත මේදය. ඒකට ඔයාලට ගන්න පුළුවන් red meat, eggs, බිත්තරේ කහමදී තමයි fats තියෙන්නේ. ඊළඟට coconut oil, dark chocolate. ඔය වගේ sources වලින් ඔයාලට saturated fats අඟට දාගන්න පුළුවන්. මේ ඩාර්ක් චොක්ලට් කියනකොට ඔයගොල්ලෝ අනිවාර්යෙන් බලලා ගන්න ලේබල්ස් වල sugar free එකකට වගේ යන්න sugar තියෙන ඒවා දාගෙන අනවශ්‍ය දේවල් fat gain කරගන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මේ options තුන තමයි best. ඩාර්ක් චොක්ලට් උත් තියෙනවා නිකන් fourth option එකක් වගේ ඒක තියෙනවා. ඊළඟට fats වලින්ම තව කොටසක් තියෙනවා monosaturated fats. ඒකට එනවා olive oil. olive oil ගන්න එකෙන් උත් අපේ ඇගේ තියෙන ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක බූස්ට් කරගන්න උදව් වෙනවා. ඔලිව් ඔයිල් ගන්න විතරක් ගන්න ඔලිව් ඔයිල් සහ කොකනට් ඔයිල් වගේ තමයි යූස් වෙන්නේ ඔයිල්ස් වලින්. අනම්මනම් වෙන ඔයිල්ස් ගන්න එපා. එතකොට poly unsaturated fats කියලා තියෙන. එතකොට canola oil, sunflower oil, corn oil ඔය වගේ දේවල් නම් ඇඟට දාගන්න එපා. ඒකෙන් ටෙස්ටොස්ටෙරෝන් වැඩි කරන්නේ නැහැ, අඩු කරන්නේ. also vegetable oil උත් පුළුවන් තරම් avoid කරන්න කැමරට දාගන්න එක. fats ගැන ඒ ටික තමයි. ඊළඟට තියෙනවා ginger, ඉඟුරු කිව්වම ඉඟුරු අර කෑලි අරන් කටේ දාගෙන කපන්න යන්න එපා. කොහොමත් obviously ඒව කන්න අමාරුයිනේ. තමන් දිනපතා තේ බොනවා, ටී ගන්නවා නම් ඒකට ginger ටිකක් grate කරලා something කරලා දාගන්න. එහෙම නැත්නම් තමන් උයන කරිස් වලට ginger ටිකක් දාලා එහෙම හදාගන්න. කටේ දාගෙන කන්න යන්න එපා ginger කෑල්ල. ඊළඟ තුන්වෙනි තියෙනවා pomegranate කියන්නේ දෙලුම් වලින් අපේ and also ginger වලින් අපේ reproductive system එකේ තියෙන organs වලට යන blood flow එක වැඩි කරනවා කියලා study එකකින් පෙන්නුම් කරලා තියෙනවා. so it will be useful ඔයාගේ ටෙස්ටොස්ටෙරෝන් level එකට. back to pomegranate also ඔයාගේ ටෙස්ටොස්ටෙරෝන් level එක boost කරන්න useful වෙනවා කියලා studies තියෙනවා. number 4 අපි ළඟ තියෙනවා broccoli. ලංකාවේ නම් වැඩි popular නැහැ, shape එකේ තියෙනවා broccoli and also ගෝවා මල්. ඔය දෙක useful වෙනවා තමන්ගේ ටෙස්ටොස්ටෙරෝන් levels boost කරගන්න. පස්වෙනියට තියෙනවා probiotic foods කියන්නේ yogurt, curd වගේ අර dairy products. just කිරි බිව්වහම නම් කොහොමද කියලා දන්නේ නැහැ. curd, yogurt ඔය දෙකෙන් තමන්ගේ ටෙස්ටොස්ටෙරෝන් boost කරගන්න useful වෙනවා.
also Greek yogurt කියලා එකක් තියෙනවා. ඒක වැඩි ලංකාවේ නම් එච්චර තියෙන්නේ නැතුව ඇති. ඒකෙනොත් තමන්ගේ testosterone levels boost කරගන්න useful වෙනවා. So that's about it. Testosterone boost කරගන්න කෑම වර්ග 5ක් දුන්නා දැන් ඕගොල්ලෝ තව දන්න මොන හරි ඒ වගේ කෑම වර්ග තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාලා තියන්න. ඒක තව කෙනෙක්ටත් යූස්ෆුල් වෙයි. සහ දැනගන්න අවශ්‍ය මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ෆිට්නස් සම්බන්ධව, ලයිෆ්ස්ටයිල් සම්බන්ධව කමෙන්ට් එකක් දාලා තියන්න. ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ තව කෙනෙක්ටත් තියෙන්න පුළුවන්. ඒක ඒගොල්ලන්ටත් යූස්ෆුල් වෙයි. also TikTok start කරලා තියෙනවා. ඒකෙත් follow කරන්න. මම link එක description එකේ දාලා තියන්න. So we'll meet up in the next video.